සියලුම දෙනාට යහපතක් වේවා. මේ හිමිදිරි උදෑසන ඔබ සියලුම දෙනාගේ තියෙනා දුක් පීඩා, සිත් පීඩා, ශාරීරික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔබට කතා කරන්න හිතුවේ මගේ මේ ශාස්ත්‍රීය ගමනට වසර 28ක් සම්පූර්ණ වීම නිසා මම හිතුවා මගේ අදහන දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පිණිස ඔබත් යම්කිසි දෝෂයක් පීඩාවකට ලක් වෙලා කරදරයක වැටුණු දරුවෙක් නම් ඔබට පිහිට වෙන්න. ඔබ වරමක් නිසා යම්කිසි තැවුලකටපත් වෙලා නම් දුකකටපත් වෙලා නම් දෝෂයක් අනයක් විනයක් නිසා කරදරයකට ශාරීරික පීඩාවකට ලක් වෙලා නම් කතා කරන්න ලොකු පිරිසකට වැඩ කරන්න බෑ. මේක මම මගේ කාලිය අම්මට පින් පිණිසම කරන කාර්යයක් මගේ දේව මස්තකයේ. ඒ නිසා ඔබ හැකි පමණින් ඉක්මනින් කතා කරන්න. ඒ පළමුවෙන් කතා කරන අයට තමයි අවස්ථාව දෙන්න පුළුවන්. ගොඩක් අය ගෙන්න ගන්න බෑ. ඉතින් වරන් දරුවෙක් නම් විශේෂයෙන්ම කතා කරන්න. ඒ වරමේ තියෙනා සියලුම දෝෂ අයින් කරලා ඔයාලට ඒ ගමන යන්න හදලා දෙනවා. ඒ වගේමයි දේවාලයක් කරලා කඩාවැටීමකට ලක් වෙලා ඉන්න දරුවන්ටත් ඒ අතරම විශේෂ තැනක් දෙන්න හිතුවා. මම මේක දවස් 3කට කරන්නේ. අලුත් වරන් දරුවන්ට එක දවසකුත්, වරමක් හදාගෙන කරදරේ වැටිච්ච දරුවන්ට එක දවසකුත්, ඒ වගේම අනිත් දෝෂ නිසා අනවින හදිහූනියම් නිසා කළු කුමාර දෝෂ නිසා කරදරයටපත් වෙලා ඉන්නවනම් අසරණ වෙලා ඉන්නවනම් ඒ දරුවන්ට එක දවසකුත් කියලා දවස් 3කට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔබත් එහෙම කරදරයකටපත් වෙලා මුදල් නොමැති නිසා දුක් විඳිනවා නම්, දේවාලයක් කරගෙන යන්න බැරුව පවත්වාගෙන යන්න බැරුව දුක් විඳිනවා නම් කතා කරන්න මගේ නම්බර් එකට. කතා කරලා ඔයාලා වෙන් කරගන්න. පළමුවෙන් කතා කරන දරුවන්ට තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. ඔබ සියලුම දෙනාට මහා කාලිය අම්මගේ දේවාශිර්වාදයේ දේව රැකවරණය ලැබේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි.